කොහොමද? වීව් එක. බීච් එකේ මුදු උලම් පාරක් ඇදීගෙන ඉන් ෂොට් එකක් දාලා අදිකසු ගෑල්ලක් එක්ක රයිස් එකක් කනවා. Hello guys. Welcome to Amiyalake YouTube channel. Amiyalake ඇවිල්ලා ඉන්නේ beach side එකට. beach side එකේ සුපිරි place එකක් තියෙනවා. ඒකට අපි කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේ තන හොඳයි. අපි ටෙස්ට් කරන්න යන්නේ lemon gin එක. Amiyalake එක අද තවත් යාළුවෙක් ඉන්නවා. මේ ඉතින් මෙතන තන කිව්වොත් කියන්නේ ස්ටේජන් කියලා කියන්නේ. ස්ටේජන් කියන්නේ අල්ලිස් 7 එකේ තමයි තියෙන්නේ. beach එක අයිනමයි තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් කොහොමද view එක කියලා ඉස්සරහට. මෙතන සාමාන්‍යයෙන් මේ හොඳ price range එක reasonable price range එක bites එහෙම තියෙනවා. ඉතින් මෙතන හැබැයි ඔයාලා මෙතනට එනවා නම් liquors අරන් එන්න වෙනවා. එතකොට මෙතන තියෙනවා beer bar එකක් තියෙනවා. beer ගන්න පුළුවන්. හැබැයි liquor නෑ මෙතන. liquor අරන් එන්න ඕන. එතකොට අපි bite එකට දැම්මා කැෂියු එකක් දැම්මා. මෙතන බයිට් කැෂියු එකක් මෙතන තියෙනවා ග්‍රෑම් 150ක පෝෂන් එකක් තියෙන්නේ. මේක 2050ක් වුණා. 2050යි. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා මේ ස්පෙෂල් ස්ටේජන් ස්පෙෂල් කියලා එකක්. ෆිෂ් එකයි and salad. fish chips and salad දෙන්නේ මේ පෝෂන් එක. මේක නම් 3500ක් වෙනවා. අපි මේක දැම්මා. සාමාන්‍යයෙන් අනිත් බයිට්ස් තියෙනවා කියලා 2500 රේන්ජ් එකේ වගේ ඒක අඩුවෙන් ගන්න පුළුවන් මේ large portion. ඒක නිසා මේ කැමරා කවුලක් නැහැ. මේ කැමරා හොඳයි. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. බයිට් එකක් ආවට පස්සේ බලමු. එහෙනම් එතකන් අපි බලමු. केसर विදියට ගත්තේ වතුර එකක් බලමු කොහොමද කියලා. එහෙනම් cheers. කැෂියු එකක් මේව ගන්නට බය වෙලා තියෙනවා. ගයිස් අපි මේ ස්පෙෂල් බයිට් එක ආවා. හොඳ පෝෂන් එකක් තියෙනවා. මේක ෆිෂ් එක බලපත් කියලා කිව්වේ. ෆිෂ් පීසස් දෙකක් තියෙනවා. සලාඩ් එකක් තියෙනවා. චිප්ස් එක තියෙනවා. බලමු කොහොමද කියලා. ඉතින් guys යාළුවෝ ගන්න එකත් එක්ක ෆැමිලි එකත් එක්ක ඔෆිස් එකේ ගන්න එකත් එක්ක එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඒ ඕනම කෙනෙක් එක්ක මෙතනට ඇවිල්ලා ආඩ එන්ජොයි කරන්න පුළුවන්. බීච් එකේ ඇවිල්ලා නාලා හවසට ඉර බැහැගෙන යන ඒ දර්ශනයත් විඳලා ඉතින් ඇත්තටම හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මවුන්ට් ලැවිනියා බීච් එක කියන්නේ ලංකාවේ තියෙන සුපිරිම ප්ලේස් එකක්. ඉතින් මෙතන මේ පොට් එක විතරක් නෙමෙයි මෙතනින් දිග්ගටම දෙහිවල ඉඳන් මේ මවුන්ට් ලැවිනියා හොටෙල් එකට වෙනකන් හොටෙල් එක ළඟ ඊට එහා පැත්තටත් බීච් සයිඩ් එකේ ගොඩාක් හොටෙල්ස් තියෙනවා. ඉතින් අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙන ඒ වගේ තැන් වලටත් ගිහිල්ලා ඔයාලට මේ අපේ අත්දැකීම ෂෙයා කරන්න. ඉතින් ඇත්තටම මේ ලස්සන ප්ලේසස් තියෙනවා. ලොකු වියදමක් යන්නේ නැතුව ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා ඔයාලට හොඳ කැම වේලක් රස බලලා යන්න පුළුවන්. ඉතින් රෙකමන්ඩ් කරන හොඳ තැනක් මෙතන. 10 out of 8 9 වගේ මෙතනත් දෙන්න පුළුවන්. guys මවුන්ට් ලැවිනියා ආවා කියන්නේ මේක තමයි තියෙන වයිබ් එක. අපි එනකොට අවුව තිබ්බා. ඒක නිසා බීච් එකට බැස්සේ නෑ. දැන් අවුව බහලා ගිහිල්ලා ඒක දැස්සට පස්සේ අපි ටේබල් එක සිට් කරගත්තා මෙතනට.
කොහමද? දීවිද? බීච් එකේ මුදු උලම් පාරක් ඇදීගෙන ඉන් ෂොට් එකක් දාලා අදිකසි ගෑල්ලක් එක්ක අයිස් එක කනවා මග සීෆුඩ් රයිස් එකක් ගත්තා. හොඳට සීෆුඩ් තියෙනවා. මේ පෝෂන් එකක් ආවේ. ලාර්ජ් පෝෂන් එක. සීෆුඩ් හොඳට ඇඩ් කරලා තියෙනවා. හොඳයි. ටිකක්. ඔයාලත් එන්න. මෙතනට ඇවිල්ලා කියන කමෙන්ට් එකක් දාගෙන යන්න. ආ ඒක